ඉතින් සුබ දවසක් රාගමට පොඩ්ඩක් ආපු වෙලාවේ වෙනස් විදිය දෙයක් දැක්කා. මම නම් දකින්නේ පළවෙනි පාරට තමයි මේ වගේ දුම්රියක් අපේ රටේ. මම ඊට කලින් දැකලා නැහැ. දැකපු අය ඇති. දැකපු අය ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. දැකපු හින්දා තමයි මේ වීඩියෝ එක ඔයාලට පේන්න ගෙනාවේ. පිට රටවල් වල YouTube එකේ එහෙම දැකලා තියෙනවා මේ වගේ ගොඩාක් දිග කන්ටේනර් පෙට්ටි ඔය භාණ්ඩ ප්‍රවාහනය කරන දුම්රිය වෙන රටවල් වල ඒත් ලංකාවේ ඔය තෙල් ප්‍රවාහනය කරන දුම්රිය ඔය රැට යනවා දැකලා තියෙනවා. ඊට අමතරව කළු පාට ඔය ත්‍රිපෝෂ හැම බෙදා හැරීම සඳහා කළු පාට පෙට්ටි සහිත දුම්රිය යනවා දැකලා තියෙනවා. ඒත් මේ විදිහට කන්ටේනර් සහිත දුම්රියක් මම නම් දැකලා නැහැ මීට කලින්. ඉතින් ඒ නිසාම තමයි නොදැක තියෙන අයට දකින්නත් එක්ක වීඩියෝ එකක් කරලා දාන්න හිතුණා. හොඳයි. ඉතින් කන්ටේනර් 20ක් 30ක් එකපාර පාරේ යනවට වඩා මේ විදියට මේක ප්‍රවාහනය කරලා දුර ප්‍රදේශවලට එකපාර අරන් යන්න පුළුවන් නම් මේකේ කාලය ශ්‍රමය ගොඩක් දේවල් ඉතුරු වෙනවා. මාර්ග තදබදය වාහන තදබදය ගොඩාක් කවම කරගන්න පුළුවන් මේ වගේ දේවල් රාත්‍රී කාලේ මේ විදියට මේ භාණ්ඩ ප්‍රවාහනය මේ කන්ටේනර් ප්‍රවාහනය වැඩේ සිද්ධ වෙනවා. ඉතින් දැකපු නිසා ඔයාලටත් පෙන්වන්න කියලා හිතුණා. ආයි වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.